අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මම රුපියල් 3800කට වගේ මුදලකට AliExpress එකෙන් ඕඩර් කරපු මේ මිනි ඩිපෙන්ඩර් එක ගැන මේක රිමෝට් කන්ට්‍රෝල් ඩිපෙන්ඩර් එක. එහෙනම් අපි මුලින්ම මේ ඩිපෙන්ඩර් එක අන්බොක්ස් කරගෙන බලමු. ඔයගොල්ලෝ මෙතන යට බලා ගන්න පුළුවන් ඕපන් this year කියලා තියෙන තැනක්. එතනින් ඔයගොල්ලන්ට අන්බොක්ස් එක අරගන්න පුළුවන්. මම මේ විදිහට කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙන ස්ක්‍රූ එකක්. ඒකෙන් ඔයගොල්ලන්ට රිමෝට් එක ගලව ගන්න පුළුවන්. පාඩ මේ විදිහට මේක රිමෝට් එක බලා ගන්න පුළුවන්. ලස්සන ඩිසයින් එකක් තියෙනවා. අපි දැන් මේ විදිහට ඩිපෙන්ඩර් එකක් අන්බොක්ස් කරගමු. කයින් කරලා දාමු. ඔයගොල්ලන්ට මේ විදිහට තමයි මේ ඩිපෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ ෆුල් මෙටල් වලින් තමයි හදලා තියෙන්නේ. ලස්සන ඩිසයින් එකක් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක charge කරගන්න මේ විදිහට charging cable එකක් හම්බෙලා තියෙනවා type C. ඔයගොල්ලෝ මෙතෙන්ද charge කරගන්න පුළුවන්. මෙතෙන් තමයි on off switch එක තියෙන්නේ. ආයි බලමු මේක on කරගෙන මේ විදිහට. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක light එකක් තියෙනවා වටේටම. ඕගොල්ලන්ට මම මේක ඕඩර් කරන්න ගියපු ගාන මේකට වැදුණු ටැක්ස් ප්‍රමාණය ඔක්කොම මේ පැත්තෙන් පැත්තෙන් දාලා දෙන ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ විදිහට මෙතන තියෙනවා ඉස්සරහට යන එක, මේ පැත්තට පිටිපස්සට යන එක. මෙතනින් ගියර් මේකේ තුනක් තියෙනවා. මේකෙන් හරවන්න. මේ ලයිට් ඔෆ් කරන්න ඕන කරන්න එක පුළුවන්. මේ විදිහට ටයිප් ලයිට් තියන්න. මේක බාහිර ලයිට් ඔෆ් වෙනවා. ඒත් බාහිර ලයිට් ඔන් වෙනවා. ඊට ඕගොල්ලන්ට මෙතනින් ඉස්සරහට යන්න ඕන. මේකෙන් ඉස්සරහට යන්න පස්සට යන්න. එඩිට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන මේ ගියර් එක බලලා මේකේ වේගය අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන මේ ලයිට් වලින් එක පෙන්නනවා. මම හයි දාලා තියෙන්නේ. මෙතනින් තයක් කරනවා රසායනික නෝන ගන්නට යනවා. මේ තයක් ඉබ්බනවා. මේක ඔයගොල්ලන්ට ඕඩර් කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා මේක ඔයගොල්ලන්ට ඕඩර් කරගන්න පුළුවන්. මේක ඕඩර් කරන්න මට ගියපු ගාණක් වෙන ඔක්කොම මම මේ පැත්තෙන් දාලා තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් මේක ඕන අය ඕඩර් කරගන්න. එහෙනම් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමු ගන්නවා.